හෙලෝ ඔයාලව ආදරෙන් පිළිගන්නවලුත් මගේ channel එකට. ඉතින් අද මම අරන් ආවේ single crochet එක කොහොමද ගොතන හැටි කියලා පෙන්නන්න. ඒත් ඔයාලා හැමෝම දන්නවා මේ chain එක ගොතන හැටි. මම ඔයාලට දැන් step දෙකක් කියලා දුන්නා. basic step දෙකක්. ඉතින් දැන් මේ තුන්වෙනි එක අපි ඉගෙන ගමු. මේකට කියන්නේ අපි single crochet කියලා. මේකත් මේ විදිහටම දෙවෙනිම chain එකෙන් තමයි පටන් ගන්නෙ. දෙවෙනිම chain එකෙන් පටන් ගන්නෙ. දැන් අපි මේ විදිහට චේන් එක ඇතුළට මෙහෙම අපි කට්ට දාලා නූල යටින් මෙහෙම පටලවල ওই විදිහටම ගත්තා. ලූප් එක ගත්තා. කලින් සැරේ වගේමයි චුට්ටයි වෙනස්. අපි කලින් සැරේ ගත්ත ස්ලිප් ස්ටිච් එක මේ විදිහටම අරගෙන මේ ලූප් එක මේකෙන් ඇතුලින් එළියට ගත්ත එකනේ කරේ. දැන් මේක එහෙම නෙමෙයි. දැන් මේ විදිහට අපි ලූප් දෙකක් තියෙනවා අපේ කට්ට ඇතුලේ. දැන් අපි නැවතත් මෙහෙම නූල යටින් කට්ට දැම්මා. මෙහෙම පැටලෙව්වා. මේ විදිහට අර ලූප් දෙක ඇතුළෙන්ම ඔන්නෝම ගත්තා එළියට. මේක තමයි single crochet කියන්නේ. ඔන්න ආයෙත් එක මම පෙන්නන්නම්. මෙහෙම අපි ලූප් එක ඇතුලෙන් කට්ට දැම්මා. නූල පැටලෙව්වා. ආයෙ ඇතුලින් ගත්තා. දැන් ලූප් දෙකක් හැදිලා තියෙනවා. නැවතත් නූල පැටලෙව්වා. කට්ට මේ විදිහට ලූප් දෙක ඇතුලෙන් ඇදලා ගත්තා. ඔන්න බලන් ඉන්න මම ටිකක් කරනවා. මං හිතනවා ඔයාලට පැහැදිලිද කියලා. ඉතින් එක වගේමයි චුට්ටයි වෙනස්. ඔයාලා පුරුදු වෙන්න ගෙදරදී කරලා පුරුදු වෙන්න. ඉතින් තව දෙයක් කියන්න විශේෂ දෙයක්. අපි දැන් මෙහෙම නූල අල්ලනකොට මෙහෙම එක විදියටම තියාගෙන අල්ලගෙනම කරන්න. අපි දැන් නූල කරනකොට මේක මෙහෙම පටලෝ මෙහෙම කරකෝ මොනවා හරි දෙයකට ඔයාලා අවධානය දීලා මේක නිකන් ඔහේ කරනවා නම් මේක කරන්න බෑ. එහෙම ඉගෙන ගන්න බෑ. ඉතින් ඔයාලා කරනවා නම් මේකටම විතරක් අවධානය දෙන්න. මොකද මේක ටිකක් අල්ල ගන්නකන් චුට්ටක් අමාරුයි. අල්ල ගත්තට පස්සේ ඇත්තටම මේවා හරීම ලේසියි. ඉතින් මම කියන්නේ ඔයාලට ඉස්සෙල්ලාම මේකට අවධානය දීලා ඉගෙන ගන්න. ඉස්සෙල්ලාම බේසික් ටික හොඳට ඒකම මේ කරන්න වෙන වැඩ කරන්න වෙන නාට්‍ය බල ඒ දේවල් අපි හිත යොමු කර කරන්න එපා. එහෙම කරොත් මේක අපේ ඔළුවට යන්නේ නැහැ. මොකද මේක මේ ටිකක් අර නූලකින් කරන්නේ අපි නූල පටලවලා එහෙමනේ ගන්නෙ. ඉතින් අපිට දැන් ටිකක් අත හුරු කියන්නේ ගොඩ අත හුරු වෙනකොට අපිට එහෙම කරන්න පුළුවන් ඕන විදිහකට. නමුත් දැන් මේ බේසික් ටික ඉගෙන ගන්නකම් අපි මේකට අවධානය දීලා කරන්න ඕනේ. මොකද මේ එහෙම අවධානය දෙන්නේ නැතුව ඔහේ කම්මැලිකමින් කරන්නම් වාලේ කරන්න ගියොත් නම් මේක කරන්න බෑ. නීට් එකට අපිට ගන්න බැරුව යනවා. ඉතින් මම දැක්ක දැන් සමහරු මෙහෙම දැන් අවධානයක් නැතුව නිකන් මෙහෙම පටලෝ මොම හිතන විදිහට කරනවා. කරාම අපිට මේ එන්නේ නෑ. ඒතර හිතා ගන්න බෑ මොකද්ද මේ ගොතලා තියෙන්නේ කියලා හිතා ගන්න බැරි අවස්ථා තියෙනවා. ඒකයි මම ඔයාලට කියන්නේ මේකටම ඇහැ යොදවලා වැඩේ කරන්න. මේ ෆිනිෂින් එක තියෙන්න ඕනේ. මේ විදිහට තමයි අපි single crochet එක ගෙතුවාම එන්නේ. මේ පේනවනේ ෆ්ලැට් විදිහට. මේ එහෙනම් අපි මේක මේ විදිහටම තියලා කරන්න ඕනේ. අපි දැන් මම ඔයාලට පෙන්නනම් වැරදි ස්ටෙප් එකක්. දැන් තව කෙනෙක් අපි මෙහෙම හරවලා දැන් ඔන්න අපි මෙහෙම දැන් ඔහොම දෙක කරන්නත් අමාරු මෙහෙම. ඔන්න ඔය විදිහට ඔහොම දැන් කරොත් ආයේ ඔහොම ආයේ ඔහොම ඔන්න බලන්න දැන් ඔයාලට තේරෙනවද මේකේ එන විදිහ? නිකන් අර මේ ඉතින් බලන්න දැන් ඔන්න බලන්න මේ තියෙන්නේ වැරදි එක. මේ තියෙන්නේ හරි එක. බලන්න ඔයාලට තේරෙනව නේද? ඒක කොච්චර මේ අපිලිවලයිද කියලා. මේ හිතා ගන්නත් බෑ මෙයා කොහොමද මේ ගොතලා තියෙන්නේ කියලා ඒ විදිහට. ඉතින් single crochet කියන්නේ
මේ ස්ටෙප් එකට තමයි මම තව ටිකක් කියලා දෙන්නම්. මොකද දැන් මම වැරදි ස්ටෙප් එක කියලා දුන්නින්ද ඔයාලට පැටලෙන්නත් පුළුවන්. ආයෙත් මම කියලා දෙන්නම්. මේ විදිහට ලූප් එකට දැම්මා. මෙහෙම කට්ටෙන් නූල පැටලෙව්වා. ආයෙත් උඩට ගත්තා. ඒතර හැම වෙලෙම කට්ට ඇතුලේ ලූප් දෙකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ නැවතත් නූල පැටලෙව්ව කට්ටේ මෙහෙම නැවතත් ඒ නූල මෙහෙම ඇදලා ගත්තා ලූප් දෙක ඇතුලේ. අන්න මේ තමයි සිංගල් ක්‍රොෂේ. මේ බලන්න මම අල්ලන් ඉන්නේ එකම විදියකට. නූල් මේ චේන් එක කරකවන්නේ. අපි ගොතපු චේන් එක කරකවන්නේ. මෙහෙම කරකවකු කරන්නේ. අපි කරන්නේ එකම දිශාවකට. මේ එතකොට තමයි මේ පිළිවෙලට එන්නේ ඒක. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපහැදිලි තැනක් තිබ්බොත් එඳ වගේම කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයාලට පුළුවන් ඒ ගැන අහන්න. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.